ආගමික වතාවත් වලින් අනතුරුව උඩිගුරුවේ සයනේ වැතිරී සිටින ගුණපාල මහතාගේ ශෝකයටපත් නායක මිතුරන් නමතා ගුණකථනයක් කිරීම සඳහා ජිනපාල මහතාට මා ආරාධනා කර සිටිනවා. ශෝකාකුල අවමංගල සභාවෙන් අවසරයි. ගුණපාල මහතා සහ මා අතර ඇති බැඳීම ගැන කතා කරනවා නම් අපි හැමදේම කරේ එකට. අප දෙදෙනාගේ නිවස් දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ කුඹුරු දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ හේන් දෙක තිබුණෙත් එක ළඟ. පාසලේ නාම ලේඛනයේ නම් දෙක තිබුණෙත් එක ළඟ. බස් රථේ ගමනක් ගියේ එක ළඟ. අප ඒ කාලේ සේවය කරේ තොටලන ඒත් එක ළඟ. ඇති මට තේරෙන්නේ මුන් දෙන්න මරණ දෙකත් එක ළඟම වෙයි වගේ. හොඳයි ඊළඟට පරලෝ සපත් ගුණපාල මහතා සේවය කරන ලද live or die සිකියුරිටි ආයතනයේ සිකියුරිටි නිලධාරීතුමෙක්ට මෙම ගුණපාල මහතා පිළිබඳව ගුණකථනයක් ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා. ශෝකාකුල නාටි හිතවතුන්ගෙන් ගම්වාසීකින් අවසරයි. මා හිත මිත්‍රයා මා ඉදිරිපිට මේ සතිපු සිටින අවස්ථාවේදී ඔහු ගැන යමක් ප්‍රකාශ කළ යුතුමයි. මා ආරක්ෂක සේවයට බැඳී දැන් අවුරුදු 20ක් පමණ ගත වී තිබෙනවා. මූලික පුහුණුවෙන් හොඳ වෙදිකාරයා බවට පත් වුණේ මම. මාගේ මිත්‍රයාත් ඒ අසලේ සිටියා. ඒ වගේම රණ සූර පදක්කම් 3ක් දිනාගත් ආරක්ෂක සේවයේ සිටින එකම නිලධාරියා මම. මාගේ මිත්‍රයාට කිසිම පදක්කමක් දිනා ගන්න බැරුව අද මේ සැතපී සිටිනවා. ඒ වගේම මාගේ සේවා කාලය තුල විශාල සොර සතුරන් ප්‍රමාණයක් මා අල්ලාගෙන තිබුණා. නමුත් මාගේ මිත්‍රයා එහෙම අල්ලගන්න ගිහිලා තමයි මේ වින්නහේ උදේ. ඉතින් ඒ කරුණු කාරණා සැලකිලිට ගත්තහම මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සිටින හොඳම ආරක්ෂක නිලධාරියා තමයි මම. මුන් වගේ මැරෙන්නේ නැහැ අපි. නියම බැට්ටෝ අපි. මේ අනවශ්‍ය තොරතුරක්. ඉතින් ශෝකයටපත් මේ අවස්ථාවේදී ශෝකජනක කවියකින් ශෝකේ ප්‍රකාශ කිරීම සඳහා මාගේ මේ ආරාධනාව අශෝක මහතා වෙතටයි. සම්බන්ත සිටියේ වාගේ අලියා අපරත්නේ මරුනේ සිකුටි මලයා රැට කාලා සිටියේ කර වෙලේ බලයා තුවක් කුක්මිත විදින් හොම්බට කෙලියා කොමලලියා පුලඳලියා මාව දාලා යන්න ගියා සිව්මැලියා සිකුරුටියා එසේනම් කාල වේලාව ඉක්මවා යන බැවින් අප සූදානම් වන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ කරමතින් දේහය සුසාන භූමිය වෙත රැගෙන යාමටයි. චෝටි මල්ලි මම ඔබට එකපාරක් කිව්වා තාත්තගේ මිනිහ මුන්ට උස්සන්න දීලා තාත්තා ලැජ්ජා කරන්න එපා. යකෝ තාත්තගේ මිනිහ උස්සන්න ඕනේ අපි පුතාලා. අපි පුතා. ඔව්. තාත්තට ලැජ්ජා කරන්නේ මම නෙවෙයි ලොකුයි උඹලා. තාත්තට මෙච්චර ගෞරවය දීලා තියෙද්දි කොකෝවදී නුඹලානේ. මොල්ලා ගෞරවයක් දෙයකෝ. තාත්තගේ මිනිහ උස්සන්න ඕනේ නෑදෑයෝ. නැතෝ මේ සිකියුරිටි හෙන්චයියෝ නෙවෙයි. අනේ නිකන් හිටහල් ලොකුයි මේ මිනිස්සු ඉනස්සන්න නැතුව. උඹලා අම්මගේ මලගෙදර ඇවිල්ලා කරේ සේරම විනාශ කරලා ගියප එක. දැන් තාත්තගේ මලගෙදර ඇවිල්ලා කරන්නේ ඒ ටිකමයි. උඹට මේ අපිට වඩා සිකියුරිටි කාර්යෝ ටික ලොකු වුණානේ. උඹ මෙච්චර කාලයක් තාත්තගේ පඩියට කෙලලා දැන් හම්බෙන්න තියෙන කුට්ටියකට කෙලින්න යන්නේ නේ. ඒව කොහෙද අපි ඉන්න එක? ඔව්. උඹත් එකයි උඹේ ගෑනිත් එකයි උඹේ ළමයිනුත් එකයි. තොපි ඔක්කොම එකයි. ඒ සිකට්ටියෝ. අනේ එපා.